ලංකාවේ වී අස්වැන්න නෙළුවට පස්සේ එහෙම නැත්නම් ගොයන් කැපුවට පස්සේ ලංකාවේ ගොවියෝ උද්ඝෝෂණය කරනවා ඒගොල්ලෝ දැකලා ඇති. ඒගොල්ලෝ මේ විදිහට උද්ඝෝෂණය කරන්නේ අර වෙළඳපොලේ තීරණය වෙලා තිබිච්ච මිල ඒගොල්ලන්ට ප්‍රමාණවත් නැති හින්දා. මොකද ගොවියන්ට සිද්ධ වෙනවා විතර වී ටික මෙලදී ගන්න, ඒ වගේම පොහොර ටික මෙලදී ගන්න, කෘෂි රසායනික ද්‍රව්‍ය මෙලදී ගන්න, ඒ වගේම සමහර වෙලාවට ඒගොල්ලන්ට ශ්‍රමය පිටතින් මිලදී ගන්න සිද්ධ වෙනවා. මේ සියල්ලක්ම ඒගොල්ලන්ගේ වියදම්. එතකොට අර වෙළඳපොලේ යම් මිලකට ඒගොල්ලෝ වී අලෙවි කරලා ඒ ලැබෙනා වූ ආදායමෙන් සියලුම වියදම් ටික අඩු කරාට පස්සේ ලැබෙන ප්‍රමාණයෙන් තමයි ඒගොල්ලෝ ඊළඟ කන්නේ වෙනකන් ජීවත් වෙන්න ඕන. ඉතින් මේකදී ඒගොල්ලන්ට ඉහළ මිලක් ලැබෙනවා නම් ඒගොල්ලන්ට වාසි. හැබැයි මේ වෙළඳපොලේ දැන්ටමත් තීරණය වෙලා තියෙන මිල ප්‍රමාණවත් නැති හින්දා ඒගොල්ලෝ උද්ඝෝෂණය කරනවා. රජයට බලපෑම් කරනවා වී වලට හොඳ මිලක් ලබා දෙන්න. එහෙම නැත්නම් සහතික මිලක් ලබා දෙන්න කියලා. මෙන්න මේ අවස්ථාවේදී රජය වෙළඳපොළට මැදිහත් වෙනවා. වෙළඳපොළට මැදිහත් වෙලා සහතික මිලක් නියම කරනවා. මෙන්න මේ සහතික මිල අර කලින් වෙළඳපොලේ තීරණය වෙච්ච මිලට වැඩිය ඉහළ මිලක්. මේ විදිහට ඉහළ මිලක් රජය විසින් නියම කරපු හින්දා නිෂ්පාදකයාට එහෙම නැත්නම් මේ වී ගොවියට වාසියක්. ඒගොල්ලෝ දැන් මොකද කරන්නේ? ඒගොල්ලෝ ඊළඟ මාසෙදී ඊළඟ මාස දෙකේදී වෙළඳපොළට සපයන්න හිටපු සියලුම වී ටික වෙළඳපොළට සපයනවා. දැන් මොකද වෙන්නේ? වෙළඳපොළේ අධිසැපීමක් නිර්මාණය වෙනවා. දැන් මේ සහතික මිල පාරිභෝගිකයාට වාසි. ඒගොල්ලෝ කලින් කිව්වේ ඉතා අඩු මිලක්, දැන් සහතික මිලක් නියම කරපු හින්දා මිල ටිකක් වැඩි. ඒකෙන්ද පාරිභෝගිකයෝ සූදානම් නැහැ අර සැපියන්කරුවෝ සපයන සමස්ත ප්‍රමාණය මිලදී ගන්න. ඒගොල්ලෝ සහතික මිල යටතේ යම් ප්‍රමාණයක් මිලදී ගන්නවා. හැබැයි ඊට වැඩි අඩු ප්‍රමාණයක් තමයි අර කලින් ප්‍රමාණයට වැඩි අඩු ප්‍රමාණයක් තමයි මිලදී ගන්නේ. වී ගොවිය සපයන සමස්ත ප්‍රමාණයම එයා මිලදී ගන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? වෙළඳපොලේ අතිරික්ත සැපීමක් බිහි වෙනවා. එහෙම නැත්නම් ගොවියන්ට තමන්ගේ වී ටික විකුණ ගන්න බැරි වෙනවා. දැන් ආයෙත් ගොවියෝ උද්ඝෝෂණය කරනවා. මෙන්න මේකට විසඳුමක් දෙන්න කියලා. මේකට විසඳුම් දෙකක් දෙන්න පුළුවන් රජයට. පළවෙනි විසඳුම තමයි අර අතිරික්ත සැපීම මිලදී ගන්න එක. දෙවෙනි එක තමයි ඌන පූර්ණ ගෙවීමේ ක්‍රමය කරන එක. ඒ තමයි වෙළඳපොලේ අර රජය නියම කරපු සහතික මිලත් පාරිභෝගිකයා අර සැපයුම් කරුවා සපයන සමස්ත ප්‍රමාණයමත් මිලදී ගන්න යම් මිලක් තියෙනවා. ඒක හැබැයි කලින් තීරණය වෙච්ච මිලටත් වැඩිය අඩු මිලක්. අන්නේ මිලත් රජයේ සහතික කරන මිලත් අතර වෙනස සැපයුම් කරුවා සපයන සියලුම ප්‍රමාණය සඳහා සමස්ත ප්‍රමාණය සඳහාම රජය ගෙවනවා. මෙන්න මේකට කියන්නේ ඌන පූර්ණ ගෙවීමේ ක්‍රමය කියලා. අපිට මේක පුළුවන් රූප සටහනක් මගින් පෙන්වන්න මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ වෙළඳපොලේ ඉල්ලුම් සැපයීම් බලපෑමක අනුව තීරණය වන සමතුලිත මිල හා ප්‍රමාණය පෙන්වන කරන රූප සටහනක්. මේ S රේඛාවෙන් පෙන්වන්නේ සැපයීම් කරුව සපයන සමස්ත ප්‍රමාණය. මෙන්න මේ D රේඛාවෙන් පෙන්වන කරන්නේ සමස්ත ඉල්ලුම් කරුව ඉල්ලන ඉල්ලුම් ප්‍රමාණය. සැපයීම් බලවේග සහ ඉල්ලුම් බලවේග එකතු වෙලා වෙළඳපොලේ සමතුලිත මිලක් තීරණය වෙනවා. අපි ඒක 120යි කියලා නම් කරමු. ඒ අවස්ථාවේදී කිලෝග්‍රෑම් 100ක් වෙළඳපොලේ සපයනවා කියලා අපිට තේරෙන මේ රූප සටහනට අනුව. දැන් මොකද වෙන්නේ? වී ගොවියෝ උද්ඝෝෂණය කරන මේ මිල ප්‍රමාණවත් නැහැ, ඊට වැඩි ඉහළ මිලක් ලබා දෙන්න කියලා. එහෙම නැත්නම් සහතික මිලක් ලබා දෙන්න කියලා. රජයේ වෙළඳපොළට මැදිහත් වෙලා මෙන්න මේ මිල තීරණය කරන සහතික මිල විදිහට මේ රූප සටහනට අනුව 150යි. දැන් මොකද වෙන්නේ? සැපයුම් කරුවට මේක වාසියින්දා ඒගොල්ලෝ සපයන ප්‍රමාණය වැඩි කරනවා. මේ තියෙන සපයන ප්‍රමාණය කිලෝග්‍රෑම් 200ක් සපයනවා. සහතික මිල 150ක් යටතේ. හැබැයි මේ සහතික මිල පාරිභෝගිකයාට වාසි, ඉල්ලුම් කරුවට අවාසි. එයා දැන් ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු කරනවා. 150 යටතේ ඒගොල්ලෝ ඉල්ලුම් කරන්නේ මෙන්න මේ ප්‍රමාණය. මේ සහතික මිලත් ඉල්ලුම් රේඛාව ඡේදනය වෙන තැනට පල්හැර ලම්බකයක් ගන්නාම ඉල්ලුම් කරන ප්‍රමාණය හොයාගන්න පුළුවන් කිලෝග්‍රෑම් 50ක් විදිහට. ඒ කියන්නේ කලින් ප්‍රමාණයට වැඩිය අඩුයි. දැන් මොකද වෙලා තියෙන්නේ? වෙළඳපොලේ අතිරික්ත සැපීමක් තියෙනවා. මේ තියෙන්නේ 50 200 අතර වෙනස තමයි අතිරික්ත සැපීම. අතිරික්ත සැපීම කිලෝග්‍රෑම් 150 කියලා අපිට කියන්න පුළුවන්. දැන් අපි බලමු දැන් වෙළඳපොලේ මොකද්ද වෙන්නේ කියලා.
අතිරික්ත සැපීමක් තියෙන හින්දා ගොවියෝ ඒගොල්ලන්ට වාසියක් ඒගොල්ලන්ට මේ වෙළඳපොලේ ගැටලුව විසඳන්න කියලා රජයට බලපෑම් කරනවා. රජයට මේ සඳහා විසඳුම් දෙකක් දෙන්න පුළුවන්. එකක් තමයි එක්ක මේ අධිසැපීම මිලදී ගන්න ඕන නැත්නම් ඌන පූර්ණ ගෙවීමේ ක්‍රමය කරන්නට ඕන. අපි බලමු ඌන පූර්ණ ගෙවීමේ ක්‍රමය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඌන පූර්ණ ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරනකොට අපි ඒ සඳහා කාරණාවල් කිහිපයක් අවබෝධ කරගන්නට ඕන. පළවෙනි කාරණාව තමයි රජයේ මගින් නියම කරපු සහතික මිල කීයද? ඒ වගේම සහතික මිල යටතේ සැපයුම් කරුවෝ කොච්චර ප්‍රමාණයක් සපයනවාද? සහතික මිල යටතේ ඉල්ලුම් කරුවෝ කොච්චර ඉල්ලුම් කරනවාද? ඒ වගේම සමස්ත සැපයුම් ප්‍රමාණයම පාරිභෝගිකයෝ යම් මිලකට මිලදී ගන්නවා. අන්නේ මිල කීයද කියලා අපි හොයාගන්නට ඕන. අපි බලමු සහතික මිල මේ රූප සටහනට අනුව 150යි. සහතික මිල යටතේ සැපයුම් කරුවෝ 200ක් සපයනවා. ඒ වගේම සහතික මිල යටතේ ඉල්ලුම් කරුවෝ 50ක් ඉල්ලුම් කරනවා. ඒ වගේම අපි බලන්නට ඕන මෙන්න මේ සැපයුම් කරුවෝ සපයන සමස්ත සැපයුම් ප්‍රමාණය පාරිභෝගිකයෝ යම් මිලකට මිලදී ගන්නවා. හැබැයි අර සහතික මිලකටවත් කලින් තීරණය වෙච්ච සමතුලිත මිලටත් ඉතා අඩු මිලකට තමයි ඒගොල්ලෝ සමස්ත ඉල්ලුම් ප්‍රමාණය මිලදී ගන්නේ. මේ රූප සටහනට අනුව නම් රුපියල් 100කට ඒගොල්ලෝ මිලදී ගන්නේ. දැන් මොකද වෙන්නේ? රජය විසින් ඌන පූර්ණ ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරනවා. ඌන පූර්ණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී සිද්ධ වෙන්නේ අර පාරිභෝගිකයා ගන්නා වූ මිලට සහතික මිලට පස්සේ සැපයුම් කරුවෝ යම් ප්‍රමාණයක් සපයනවා. අන්නේ සපයන ප්‍රමාණය පාරිභෝගිකයා මිලදී ගන්නවා යම් මිලකට. මේ රූප සටහනට අනුව රුපියල් 100කට රජය විසින් නියම කරනවා සහතික මිලක් මේ රූප සටහනට අනුව 150යි. ඒ 100ත් 150ත් අතර වෙනස රුපියල් 50ක් වෙනවා. අන්නේ 50 සැපියුම් කරුවා වෙළඳපළට සපයන සමස්ත සැපීම සඳහාම රජය විසින් ගෙවනවා. ඒ කියන්නේ මෙන්න මේ කිලෝග්‍රෑම් 200 සඳහාම 100ත් 150ත් අතර වෙනස සහතික මිලත් පාරිභෝගිකයා ගැනීමට සූදානම් මිලත් අතර වෙනස රජය විසින් ගෙවනවා මේ සමස්ත සැපියුම් ප්‍රමාණය සඳහාම. ඒකට අපි කියනවා ඌන පූර්ණ ගෙවීමේ ක්‍රමය කියලා.